සුබ දවසක් සියලුම දෙනාට. මේ තියෙන්නේ මගේ අලුත්ම නයිවිස් වගාව. දැනට මාස 2කමාරක් විතර වෙනවා මේ වගාවට. ගස් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. මල් හට ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ. මේ වගාව මම කරන්නේ ටිකක් එලිමහනේ දැඩි හිරුරැස් වළක්වන්න මම යොදලා තියෙනවා 50% සෙවන දැලක් මේ වගාවට ඉහළින්. මේ වගාවට මම සුදු මැස්සන්ගේ හානිය හා පැලමැක්කන්ගේ හානිය වළක්වන්න දවස් 15න් 15ට යොදාගත්ත ඇබමැක්ටින් සහ හිමිඩු ක්‍රිපිල් මාරුවෙන් මාරුවට. නමුත් එකවරම පළවෙනි පළදාව ගත්ත ගමම්ම එකවරටම මේ වගාවටම පැලමැක්කෝ ව්‍යාප්ත වුණා විශාල වශයෙන්. මේ පැත්තේ පොල්ගස්වල සුදු මැස්සෝ ඉන්නවා. නමුත් සුදු මැස්සන්ගේ හානිය මේවට ඒ තරම්ම බලපෑවේ නැහැ. නමුත් පැලමැක්කන්ගේ හානිය විශාල වශයෙන් එක පාටම ව්‍යාප්ත වෙලා ගියා. මේකට හේතුව මේ දවස්වල තියෙන දැඩි උෂ්ණත්වය සහ දැඩි හිරු එළිය. නෙට් එකක් ගහලා තිබ්බත් මේ දැඩි හිරු එළිය බලපානවා මේ සඳහා. ඒක නිසා මේ ශාක එකවරම විශාල ශාක සංඛ්‍යාවක මේ පැලමැක්කන්ගේ හානිය නිසා කොළකොළ වීම ඇති වුණා. සුදු මැස්සත් පැලමැක්කත් මර්ධනය කරගෙන ආවේ මේගොල්ලෝ වෛරස් වාහකයෝ නිසා වෛරස් රෝග පැතිරෙයි කියලා. නමුත් වෛරස් රෝග දකින්න හම්බුන්නේ නැහැ. නමුත් පැලමැක්ක නිසා ඇතිවන කොළකොළ වීම බහුලව මේ ශාකවල ඇති වුණා. දැන් ඒ සඳහා යොදාගත්තු ප්‍රතිකර්ම මොනවාද කියලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ ශාකය හොඳට බලන්න. මේකේ බහුලවම පැලමැක්කෝ ඉන්නවා. පැලමැක්කා පියවිහැට හොයාගන්න අමාරුයි. ඒ නිසා අපට නිරීක්ෂණය කරන්න අමාරුයි. මේ පැලමැක්කගේ හානිය නිසා මේ පත්‍ර බලන්න උඩට වක්‍ර වෙන්නේ. පැලමැක්කෝ පත්‍ර උඩ පෘෂ්ඨයේ ඉන්නත් පුළුවන්, යට පෘෂ්ඨයේ ඉන්නත් පුළුවන්. නමුත් පත්‍ර උඩ පැත්තට තමයි නැමෙන්නේ. ඒ වාගේම මේ නාරටිය බලන්න. නාරටිය වක්‍ර වෙලා තියෙන්නේ. පොලේ වකුටු වෙලා නාරටිය වක්‍ර වෙලා තියෙන්නේ. මේකටත් විශාල වශයෙන් පැලමැක්කන්ගේ හානිය ඇති වෙලා තියෙනවා. එතකොට මේ පැලමැක්කන්ගේ හානිය උග්‍ර වුණාම තමයි මේ ගස් විශාල වශයෙන් කොට වෙලා තියෙනවා වගේ පේන්නේ. මේ ඒ වාගේ පැලමැක්කන්ගේ ගහණය ගොඩක් වැඩි ශාකයක්. නමුත් පැලමැක්කෝ අපට එහෙම පියවිය හැට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් හොඳින් මතක තියාගන්න ඕනේ මේ සුදු මැස්සට හෝ පැලමැක්කට කෘමිනාශක යොදනකොට පත්‍රවල උඩු පෘෂ්ඨයට වාගෙම පත්‍රවල යටි පෘෂ්ඨයටත් කෘමිනාශක වදින්න ස්ප්‍රේ කිරීම ඉතාම වැදගත්. ඒක හොඳින් මතක තියාගන්න ඕන. පත්‍රවල උඩු පෘෂ්ඨයටත් යටි පෘෂ්ඨයටත් හොඳින්ම කෘමිනාශක වදින්න ස්ප්‍රේ කරන්න ඕන. මේ යට පත්‍ර විශාල වශයෙන් පැලමැක්කන්ගේ හානියට ලක් වෙලා තියෙනවා. ගහ ටිකක් මම සුද්ධ කරලා තියෙන යටින් නම් සුද්ධ කරලා තියෙන්නේ. තවත් ඔය අංකුර ආපුවා තියෙනවා. ඒවත් අයින් කරන්න ඕන. ගස් පිරිසිදුව තියාගන්න එක මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පත්‍ර විශාල වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. පැලමැක්කගේ හානියත් එක්ක පත්‍ර වර්ධනය වෙන්නේ නැහැ. ඒවා වක්‍ර වෙමින් හිමීට වර්ධනය වෙන්නේ. මේ මිරිස් ගස්වල පැලමැක්කගේ හානියට අමතරව සුදු මැස්සගේ හානියක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ පත්‍ර යටි අතට නැමිලා තියෙන්නේ සුදු මැස්සගේ හානිය. මෙම යටි අතට නැමෙන්නේ සුදු මැස්සගේ හානිය. ඒතර සුදු මැස්සා පත්‍රවල යටි පෘෂ්ඨයේ ඉඳගෙන යුසවුරා බොනවා. අන්න ඒ නිසා මේ පත්‍ර
යටි අතට වක්‍ර වෙනවා. දැන් මේ උඩු අතට වක්‍ර වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ උඩු අතට වක්‍ර වෙනවා නම් මේ ධාරයත් උඩට ඇකිලිලා තියෙන්නේ මේ. කොහොම ධාරය උඩට ඇකිලිලා තියෙන්නේ මේක පැලමැක්කගේ හානිය. එතකොට විශාල වශයෙන් දැන් තියෙන්නේ මේ වගාවේ පැලමැක්කගේ හානිය. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. සුදු මැස්සගේ හානිය නිසා නම් මේ විදිහට පත්‍ර යටි අතට නැමිලා තියෙන්නේ මේ තියෙන්නේ සුදු මැස්සගේ හානිය. මේ දවස්වල මේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල සුදු මැස්සෝ බහුලව ඉන්නවා. ඒ නිසා මේ වගාවට සුදු මැස්සෝ ඇවිල්ලා තියෙනවා. නමුත් සුදු මැස්සෝ පියවිහට දකින්න පුළුවන්. සුදු මැස්සා හිටියා නම් මේ ගහ ටිකක් පොළවනකොට සුදු මැස්සා ඉගිල්ල යනවා. නමුත් සුදු මැස්සෝ එහෙම බහුලව දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ වගාවට ඇවිල්ලා තියෙන්නේ පැලමැක්කන්ගේ මේ සාකේ තියෙන්නේ මයිටාවන්ගේ හානිය. දල්වල යුසෝරාබීම නිසා දල්ල පිලිස්සන ස්වභාවයක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. දළු වර්ධනය වෙන්නේ නැහැ. මේ සඳහා මම මුලදී නම් සල්ප යෙදුවා. දැන් ගස්වල මල් තියෙන නිසා මල් හැලෙන නිසා සල්පය දාන්න බෑ. ඒ නිසා සන්මයිට් කෘමිනාශකේ කීප විටක් ගැහුවා. ඒකෙන් මේක මර්ධනය කරන්න පුළුවන්. සන්මයිට් ගහපුවාම මේක මර්ධනය කරන්න පුළුවන්. දින 3න් 3ට විතර සන්මයිට් ගහපුවාම සල්ප වලින් මේක මර්ධනය කරන්න පුළුවන්. නමුත් මල් හටගලගෙන තියෙන සාකවලට සල්පය දීම හොඳ නෑ. මල් හැලිම සිද්ධ වෙනවා. මොකද මේ ගහට විතරක් මේ සල්ප ගහලා හරියන්නේ නැහැ. ශේෂ්ත්‍රයටම සල්ප ගහන්න ඕන. ඉතින් අනික් ගස්වල මල් තියෙන නිසා මම ඒක කළේ නැහැ. මේ තියෙන්නේ දැඩිව කොළ කොඩ වීමට ලක්වුණු අයිමිස් ගහක්. මේ බලන්න මේකේ පහලින් තියෙන පත්‍ර. මේවා මේ පරිණත පත්‍ර. මේවා ඉහළට නැමිලා ධාර ඉහළට නැමිලා කොළ කොඩ වීම ඉතාමත්ම සංකීර්ණව හැදිලා තිබ්බ සාක්. මම ප්‍රතිකාර කිරීමෙන් පසුව මේ තියෙන්නේ ඒ කොළ කොඩේට ලක්වුණු පත්‍ර. මේ යටින් තියෙන පත්‍ර. දැන් උඩට එනකොට මම ප්‍රතිකාර කිරීමෙන් පස්සේ මේ බලන්න මේ සාකේ යථා තත්ත්වයටපත් වෙලා. මේ තියෙන්නේ ඉහළින් තියෙන පත්‍ර. දැන් මේ වගේ කොළ කොඩේ නැහැ. මේ තියෙන්නේ ප්‍රතිකාර කිරීමෙන් පසුව සාකේ අලුතෙන් ආපු දළු. මේ දළු හොඳින් ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. දැන් කොළ කොඩේ ඇරිලා තියෙන්නේ. මේ පල්ලෙහා තවමත් කොළ කොඩ විච්චි පත්‍ර තියෙනවා. මේ තියෙන්නේ. මේ වගේ කොඩේ අරින්න බෑ. මේවා ඒ විදිහටම නැමිලා තියෙන්නේ. මේවා ඉතින් තව ටික දවසක් යනකොට කඩලා අයින් කරන්න ඕන. මේවා කඩලා අයින් කරපුවාම ඒ සාක පත්‍ර කොළ කොඩේ කොහොමත්ම අරින්න හම්බෙන්නේ නැහැ. නමුත් දැන් බලන්න ඉහළින් තියෙන පත්‍ර කොළ කොඩේ අයින් වෙලා හොඳට ලස්සනට දකින්න පුළුවන්. මේ බලන්න මේ ප්‍රතිකාර කිරීමෙන් පසුව. දැන් අපිට බලන්න වෙනවා මේකට මේ තියෙන්නේ මොනවාද කරන්න පුළුවන්. කොළ කොඩ වීම විශාල වශයෙන් තිබ්බ සාකයක්. ඕගොල්ලන්ට පේනවා ඇති මේ පහළ පත්‍ර හොඳටම නැමිලා වක්‍ර වෙලා කොළ කොඩේ හොඳටම තිබ්බ සාකයක්. හැබැයි දැන් ඉහළට යනකොට ඉහළ පත්‍ර මේ විදිහට යථා තත්ත්වයට පත් වෙලා. මේ බලන්න. මේ විදිහට යථා තත්ත්වයට පත් වීගෙන ගිහින් තියෙනවා. මම මෙතනදී කළේ ප්‍රතිකර්මයක් වශයෙන් කළේ කෘමිනාශක යෙදීම. සුදු මැස්සට කෘමිනාශක යෙදීම. මුලින්ම මම පළ කාලේ මේවට යෙදුවා ඇබමැක්ටින් සහ ඉමිඩොක්ට්‍රොපිල් සාමාන්‍යයෙන් දවස් 10න් 10ට විතර දිගටම ගහගෙන ආවා. ස්ප්‍රේ කරා මේ සාකවලට. නමුත් එකවරම අර දැඩි නියගයත් එක්ක මේ කොළ කොඩ වීම විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ගියා. හැම තැනටම මේ විදිහට මේ බලන්න මේ හැම ගහකම වාගේ කොළ කොඩ වීම තියෙනවා. මේ හැම ගහකම කොළ කොඩ වීම තියෙනවා. මේ විදිහට විශාල වශයෙන්
කොළ කොඩවීම ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇබමැක්ටින් සහ ඉමියොක්‍රොපිල් ගහලා වැඩක් වෙන්නේ නැහැ. මේවා අපි හුඟක් වෙලාවට යොදාගන්නේ සුදු මැස්සෝ, පැලමැක්කෝ වගේ කෘමීන් මේ ශේෂ්ත්‍රයට ඇතුල් වීම වළක්වන්න. නමුත් ඇතුල් වුණාන් පස්සේ මේ කෘමිනාශක දෙකෙන් මේක බේරන්න බැරි වුණා. ඊට පස්සේ මම කළේ මේ සාකවලට එව්සෙක්ට් කෘමිනාශකය, චෙස් කෘමිනාශකය සහ රේඩියන්ට් කියන කෘමිනාශකය දවස් 3න් 3ට මාරුවෙන් මාරුවට ගහගෙන ගියා. මේ විදියට මට මේ කෘමිනාශක 3 දවස් 9ක් ගහන්න වුණා. ඉස්සෙල්ලාම එව්සෙක්ට් ගැහුවා. ඊට පස්සේ චෙස් ගැහුවා. දින 3කට පස්සේ ආයෙත් දින 3කට පස්සේ රේඩියන්ට් ගැහුවා. නැවතත් එව්සෙක්ට් ගැහුවා. ඊළඟට ආයෙත් චෙස් ගැහුවා. ආයෙත් රේඩියන්ට් යෙදුවා. දැන් මේ විදිහට දවස් 9ක් මම දවස් 9 වාරයක් දවස් 3න් 3ට මේ කෘමිනාශක 3 මාරුවෙන් මාරුවට ගහපුවාම ගස් යථා තත්ත්වයටපත් වෙන්න පටන් ගත්තා. දැන් මේ ගස්වල මල් තියෙනවා, පොඩි කරල් තියෙනවා. මේ තියෙන මල් තියෙනවා, මල් හටගෙන තියෙනවා, කරලුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට දකින්න පුළුවන්. දැන් ගොඩාක් දුරට අර පරිණත පත්‍රවල තිබ්බ කොඩේ එහෙමම තියෙනවා. ලාපටි පත්‍රවල කොඩේ මාගේ ඇටලා තියෙනවා. ඒ ක්‍රමය තරමක් සාර්ථකයි කියලා මං හිතනවා. දැන් ඉතින් මේ ශේෂ්ත්‍රයට නැවතත් මේ සුදු මැස්සෝ, පැලමැක්කෝ පැමිණීම වළක්ව ගන්න අපට දවස් 15න් 15ට විතර කෘමිනාශකයක් ගහන්න වෙනවා. ඒතකොට මම දැන් තීරණය කරලා තියෙන්නේ දවස් 15න් 15ට මාරුවෙන් මාරුවට මේ කෘමිනාශක 3 ගහන්න කියලා. දැන් අපිට දවස් 3න් 3ට ගහන්න වෙන්නේ නැහැ. මේක මගේ ඇරිලා තියෙන නිසා දවස් 15කට සැරයක් විතර එක කෘමිනාශකයක් ගැව්වම ඇති. එතකොට ඒක අපිට මාරුවෙන් මාරුවට ගහන්න වෙනවා. මං හිතනවා එතකොට මේකේ කරල් මල් යථා තත්ත්වයටපත් වෙයි කියලා. දැන් කොඩේ හැදුණු සාකවලත් කරල් තියෙනවා. නමුත් ඒ කරල් කුඩයි. වෙළඳ පොළට යනකොට ඒ කරල් වලට නියම මිලක් ලැබෙන්නේ නැහැ. නමුත් දැන් මේ හැදෙන කරල් පොහොර යොදපුවාම මං හිතනවා සාර්ථක කරල් බවට පත් වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ටත් මම කියන්නේ මගේ ක්‍රමය සමහර වෙලාවට ඕගොල්ලන්ගේ ක්‍රම වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේකට භාවිතා කරනවා නම් ක්‍රමයක් ඒකත් මටත් කියන්න. ඒතකොට මටත් ඒකත් හදාබල්ලා ගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. එතකොට මේ පහලින් තියෙන පත්‍ර විශාල වශයෙන් කොඩේට ලක් වෙලා තියෙන්නේ. නමුත් ඉහළින් තියෙන පත්‍ර දැන් කොඩේ ඉවත් වීගෙන එනවා. ඒ නිසා මගේ ක්‍රමයක් තරමක් දුරට සාර්ථකයි කියලා මම හිතනවා. ඕගොල්ලන්ගේ ක්‍රමත් මටත් දැනගන්න කමෙන්ට් එකේ දාන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. නයිමිරිස් වගාවේදී ඊටාම අහිතකර බලපෑම තමයි මේ කොළ කොඩවීම. ඉතින් කොළ කොඩවීම මගහැර ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න කියලා මං ඕගොල්ලන්ටත් ඉල්ලනවා. මගේ වීඩියෝ නරඹන ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අලුතෙන් දාන වීඩියෝ බලන්නත් යොමු වෙන්න කියලා මං ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. සියලු දෙනාටම හොඳින් වගාව සරුණු අනාගතයක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
සියලු දෙනාට ස්තුතියි.